මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මගේ වෙබ් බ්‍රවුසර් එක වෙන Firefox ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ YouTube එකට යන්න. හරි. දැන් ඔයාලා මේ විදියට YouTube එකෙන් sign in වෙන්න ඕන. මොකද මම මේකෙන් log out වෙලා තියෙන්නේ. මම එකේ sign in කියන මේ caption එක click කරලා මෙන්න මේ විදියට interface එකකට යනවා. ඒකේ මම මෙහෙම දානවා use another account කියන එක. ගිහින් create account කියන එක click කරනවා. ඒකේ for myself ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. මම for myself කියන එක click කරනවා. ඊට පස්සේ first name එක විදියට මම නිකන් නමක් දානවා. මේ විදියට නිකන් නමක් දානවා. ඊට පස්සේ මම මගේ birthday එක දානවා. ඊට පස්සේ gender එක දානවා. next click කරනවා. ඒකේදී ඔයාලා දාන්න ඕනේ get a gmail address instead කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට කැමති email address එකක් හදාගන්න. මේ username එක අරන් ඒ හින්දා මම මෙන්න මේ විදිහට lazy username එකක් ගන්නවා. ඊට පස්සේ password එකක් මේකේ දෙනවා. මම මේකේ password එකට දාගන්නවා ඒ විදිහේ පොඩි password එකක්. එහෙනම් මොයේ password එක දානවා. ඊට පස්සේ phone number එකක් දාන්න ඕනේ. මම මෙන්න මේ phone number එක දානවා. ඒ phone number එක ගොඩක් සැරයක් කරන් හරි ඔයාලා මෙතනට ඔයාලගේ phone number එක paste කරන්න ඕනේ. ඒකට ඔයාලට කෝඩ් එකක් එනවා. ඊට පස්සේ ඔයාලගේ කෝඩ් එක ගිහින් ගන්න ඕනේ. වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන email address එකක් දාන්න. මම ඒක දාන්නේ නැහැ. ඊට පස්සේ මම මේක skip කරනවා. හරි. ඊට පස්සේ next ඔබනවා. මේක යටට scroll කරලා I agree කියන එක ඔබනවා. හරි. දැන් අපේ YouTube channel අපේ YouTube account එක හැදිලා තියෙන්නේ. දැන් මම කරන්න ඕනේ ඊළඟට create a channel කරන්න කලින් YouTube studio එකට යනවා. ඊට පස්සේ ඒකේ මම මේකේ නම දාගන්නවා. create channel කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි යනවා YouTube Creator Studio එකට. මේක continue කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන scroll එක පල්ලෙහාට scroll කරලා settings වලට යන්න. settings වලට ගිහින් channel කියන section එකට ඇවිල්ලා මේ feature eligibility කියන එක ක්ලික් කරලා මෙන්න මේ inherited features කියන එක යටට මේව කරන්න. ඊට පස්සේ ඔයාලගේ verify phone number කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ phone number එක paste කරන්න. get code ක්ලික් කරන්න. එයිනම් මේ call me with an automated voice කියන එක දාලා ආයෙ මේක paste කරනවා. get code.
පස්සේ ඔයාලා මෙන්න මේක Enter this code. Your code කෝඩ් is එක 6794116. Again, your code is ඒක සබ්මිට් කරනවා. හරි. දැන් අපේ ෆෝන් නම්බර් එක සබ්මිට් වෙරිෆයි වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට ආයෙ මේකට ගියාම බලා ගන්න පුළුවන් ඒක එනේබල් වෙලා තියෙනවා. ඒකෙන් කරන්නේ අපිට පුළුවන් විනාඩි 15ට වැඩි වීඩියෝස් අප්ලෝඩ් කරන්න. හරි. ඊළඟට මම මේක ක්ලෝස් කරනවා. මම ඒක ක්ලෝස් කරලා මෙන්න මේකේ කස්ටමයිසේෂන් කියන එකට යනවා. කස්ටමයිසේෂන් එකට ගිහිල්ලා මම ඒකේ යට සෙක්ෂන් එක මේ සෙක්ෂන්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රෑන්ඩින් වලට ගිහින් ඔයාලට මේ බැනර්ස් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙන්න මේ ෂෝට් වීඩියෝස් කියන සෙක්ෂන් එක මම රිමූව් කරනවා. ඊට පස්සේ මම මේක පබ්ලිෂ් කරනවා. අපි දැන් channel එකට ගියොත් ඔයාලගේ YouTube channel එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේ තව දවසක ආයෙත් හමු වෙමු. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.